වහල් බන්ධනයක් කරේ නැහැ කිය. ඒ කට්ටිය හැම වෙලේම කරන්නේ වහල් බන්ධනයකට මිනිස්සු නතු කරගන්න එක තමයි. කෙනෙක් හම් වෙන්න යද්දි මූණ හොදගන්න මොන හරි වතුර එකක් දෙනවනම්, දවස ගානේ බොන්න කියලා මොන හරි වතුර එකක් දෙනවනම්, භූමියකට ඇතුල් වෙද්දී යම්කිසි සීමාවක් කළා ඒ සීමාව ඇතුලේ වැඩිපුර වෙලා රඳවගෙන තියන් ඉන්නවනම් මේ වගේ බන්ධන වලට අහු වෙන්න තියෙන ඉඩකඩ වැඩි. තෙල් වර්ග 4ක් දාලා ගලක් අල්ලලා රිදියෙන් කර මුද්දක්. සිතූ පැතූ සම්පත් ලැබෙනවා. වෙන කෙනෙක්ව පාලනය කරන්න පුළුවන් කතාවක් මට ඇහෙනවා. මේක පාවිච්චි කරගෙන යද්දි නන්නත්තරම වෙලා ගියා. ඉන් අනතුර මම පොඩ්ඩක් ආපහු ස්ටේබල් වුණාට පස්සේ මම බැලුවා මොකද්ද මේ මුද්ද කියලා. තෙල් වර්ග 4ක් මේකට දාලා තිබුණා කියනවා. තෙල් වර්ග වලින් එක් තෙල් වර්ගයක් තිබ්බා කිසිම හේතුවක් නිසාවත් මනුෂ්‍ය ශරීරයක පළදින්න නුසුදුසු යයි පරපුරෙන් සම්මත කරපු තෙල් වර්ගයක්. මේකට බන්ධලා තියෙනවා මේ අමනුෂ්‍යාත්මයන්. ලේ සමග තෙල් වර්ගයයි හඳුන්වන කොටස් වලට දාලා මිශ්‍ර කරලා දීලා තියෙනවා පෙරේතෙක් බන්ධනය කරලා. එතකොට මුද්දේ අපි බැඳගෙන ඉන්නේ පෙරේතෙක්. මුද්ද පාවිච්චි කරපු අයත් කීප දෙනෙක් මගේ අතින් කියලා තියෙනවා මේ මුද්ද ගත්තට පස්සේ රුපියල් 20000කට ආසන්න ප්‍රමාණයක් දීලා තමයි මේක අරන් තියෙන්නේ. ඒක අරගෙන ටිකක් දවසක් ගියාට පස්සේ අර කෙනා කතා කරනවලු තව රුපියල් ලක්ෂ 5ක් ඉල්ලන්න. මේ මුද්දත් ඒ වගේ තමයි. අපි දන්නේ නැහැ. අපිට පොඩි දෙයක් දෙනවා. හැබැයි මේ බිලිවෙන ජීවිත, මේ බිලිවෙන ජීවිත එතනින් එහාට යන්නේ කොහෙටද? ගුප්ත විද්‍යා ගවේෂක කාලිංග සේනානායකගෙන් අපි කලිනුත් ප්‍රශ්න කරා මේ ගුප්ත විද්‍යාව හා සම්බන්ධව, ඒ වගේම තෙල් වර්ග හා සම්බන්ධව. ඉතින් අද දවසේදීත් අපි සූදානම් කාලිංගගෙන් තවත් ප්‍රශ්න කීපයක් තියෙනවා හරියට අහලා निराකරණය කරගන්න. ඒ වෙනුවෙන් කතා බහ කරන්න අපි සූදානම්. මුලින්ම දැන් කාලිංග මට මීට කාලයකට කලින් මුණ ගැහෙනකොට මේ කාලිංගගේ බාහිර ස්වරූපය ගත්තොත් මම දැක්ක මේ ඇඟිල්ලක දාගෙන ඉන්නවා රිදී මුද්දක්. එතකොට ඒකත් මොනවා හරි ශාන්ති කර්මයකින් හරි එහෙම නැත්නම් Tamanට සුබඵල ලබා ගන්න හරි දාපු මුද්දක් කියලා තමයි අපිට ඒ දවස්වල කිව්වේ. එතකොට මොකක්ද ඇත්තටම මේ මුද්ද සහ දැන් දාගෙන ඉන්න මුද්ද මොකක්ද වෙනස් වෙලා තියෙන්නේ? ගිහන් මම ගවේෂකයෙක්නේ. ගවේෂකයෙක් නිසා මට සමහරක් දේවල් ඇත්තටම පාවිච්චි කරලා බලන්න වෙනවා මේ දේවල් ඇත්තද බොරුද කියලා. යම්කිසි අවස්ථාවක මට දැනගන්න ලැබෙනවා යම්කිසි පුද්ගලයෙක් මුද්දක් නිර්මාණය කරලා තියෙනවා මේ තෙල් වර්ග දාලා. තෙල් වර්ග 4ක් දාලා ගලක් අල්ලලා රිදියෙන් කර මුද්දක් දාලා තියෙනවා. පලන්ද ගන්න සිතූ පැතූ සම්පත් ලැබෙනවා. වෙන කෙනෙක්ව පාලනය කරන්න පුළුවන්. ඒ වගේ කතන්දර ටිකක් තියෙන ලස්සන කතාවක් මට ඇහෙනවා. හරි ලස්සනයි නේ. වෙන කෙනෙක්ව කන්ට්‍රෝල් කරගන්න පුළුවන් නම් ඒ කෙනාගේ මොන හරි දෙයක් කරගන්න පුළුවන් නම් පට්ටනේ වැඩේ. ඒ නිසා මම මේ මුද්ද ගත්තා. පොඩි යානක් වුණා අරගෙන ඒ පුද්ගලයාගෙන් අරගෙන මම පාවිච්චි කරගෙන ගියා. පාවිච්චි කරගෙන යද්දී ගිහන් මම ඒ මුද්ද විතරයි යම්කිසි අවස්ථාවක මම මොන හරි දෙයක් පරීක්ෂා කරනවා නම් ඒ දේ විතරයි මම පරීක්ෂා කරන්නේ. ඒකට මගේ වෙන කිසිම දෙයක් සම්බන්ධ කරගන්නේ නැහැ. මොකද හරියට 100%ක් මට ප්‍රතිඵල ලබා ගන්න ඕන නිසා. මේක පාවිච්චි කරගෙන යද්දී නන්නත්තරම වෙලා ගියා. යන්නේ නමං නැති වුණා, කන්න බොන්න නැති වුණා. හැබැයි මට ඒ මුද්ද දීපු පුද්ගලයා ඉන්නේ. ඒ පුද්ගලයා ගැන ගුණ වර්ධනය වෙන්න ගන්නවා. ඒ පුද්ගලයා හොඳයි. ඒ පුද්ගලයා ගැන ආකර්ෂණ ගතිය වැඩි වෙන්න ගන්නවා. මට නැති වෙනවා ඒ පුද්ගලයාට යම් ආකර්ෂණයක් එනවා. මේක හරි පුදුම දෙයක් නේ. ඊට පස්සේ මං කරේ මේ මුද්ද ගලවලා පැත්තකින් තිබ්බා. පැත්තකින් තිබලා මට අපහු මගේ තෙල් වර්ග තියෙනවා පාවිච්චි කරන්න මොන හරි කරදරයක් වුණොත් රිකවර් වෙන්න. එහෙම නැත්නම් අපහු මුල් තත්ත්වයටපත් වෙන්න ඕන කරන දේවල් ටිකක් තියෙනවා. මම ඒ ටික අපහු පාවිච්චි කරලා නැවතත් හිටපු තත්ත්වය සහ ඊට ඉස්සරහට ආව තෙල් වර්ග පාවිච්චි කළා. ඉන්න අනතුර මම පොඩ්ඩක් අපහු ස්ටේබල් වුණාට පස්සේ මම බැලුවා මොකද්ද මේ මුද්ද කියලා. ඇතුළේ ටික ගලවලා බැලුවා. ගලවලා බලලා මගේ මං ඔබට කියලා ඇති මගේ කණ්ඩායමක් ඉන්නවා ගුප්ත විද්‍යාව ගවේෂණය කරන එක තැනක ඉන්න මේ සංගමයක් නෙවෙයි. අපි 4 දෙනෙක් ඉන්නවා. අපි 4 දෙනා වෙනම පරීක්ෂා කරලා බැලුවා මොකද්ද මේ කියලා. ගුප්ත විද්‍යාත්මකව ගවේෂණය කරන්න පුළුවන් යම් කිසි ක්‍රමවේද කිහිපයකින් හොයලා බැලුවා මොකද්ද මේ කියලා. බලපුවාම මේ තෙල් වර්ග 4ක් මේකට දාලා තිබුණා කියනවා. හැබැයි මේ තෙල් වර්ග වලින් එක් තෙල් වර්ගයක් තිබ්බා කිසිම හේතුවක් නිසාවත් මනුෂ්‍ය ශරීරයක පළදින්න නුසුදුසු යයි පරපුරෙන් සම්මත කරපු තෙල් වර්ගයක් දාලා තිබුණා. ඊට අමතරව මල සහ ධාතු කියලා හඳුන්වන විවිධ නම් වලින් හඳුන්වන ශරීරයේ කොටස් නියපොතු වෙන්න පුළුවන්, ලේ වෙන්න පුළුවන්, අසුචි වෙන්න පුළුවන්, මූත්‍රා වෙන්න පුළුවන්, ශුක්‍ර ධාතු වෙන්නත් පුළුවන්. මේ වගේ දේවල් දාලා පංචමල විදියට හඳුන්වනවා සමහරක් කට්ටිය. එහෙම නැත්නම් ධාතු කොටස් කියලාත් හඳුන්වනවා. මේ දේවල් දාලා යම්කිසි බන්ධනයකට ලක් කරපු අමනුෂ්‍ය ආත්මයක් මේ මුද්දට ගැට ගහලා තියෙනවා කියලා දැනගන්නට ලැබුණා. මෙතනින් වෙලා තියෙන්නේ
සාමාන්‍ය කෙනෙක් මේ මුද්ද දාගත්තට පස්සේ පොඩි වෙනසක් තියෙනවා. කඩයක් හිතන්නකො අපි දැන් කඩේක ඉන්නවා මේ කඩේ අයිති කෙනා මේ මුද්ද පැලඳගෙන ඉන්නවා. එතකොට වෙන කෙනෙක් ළඟින් යද්දි කඩේ ළඟින් යද්දි ඇවිල්ලා අහනවා මට ඔයාගේ කඩේට එන්න හිතුණා බඩු ගන්න හිතුණා මේ කවුද? එතකොට වෙන කෙනෙක්ගේ ඡායාරූපයක් දැකලා මේ කෙනා කවුද? මෙයා ගැන මට නිකන් හිතෙනවා මම මෙයාව දැකලා තියෙනවා වගේ ඒ වගේ කතන්දර ටිකක් මේ ඇති වෙනවා. එතකොට නිකන් හිතන්න ගන්නවා ඇත්තටම මේ මුද්ද වැඩ කරනවනේ කියලා. එතකොට මේ වෙලා තියෙන්නේ යම්කිසි පුද්ගලයෙක් මේ විදිය නිර්මාණයක් කරලා තියෙනවා. මේ මුද්දක් නිර්මාණය කරලා තියෙනවා. මේකට බන්ධලා තියෙනවා මේ අමනුෂ්‍යාත්මයක්. සාමාන්‍යයෙන් අපි කියනවා පෙරේත කොටස් කියලා කියන්නේ හරි පහත් ආත්මයක් බන්ධනය කරලා දෙනවා මේ මුද්දට ලේ සමග හෝ වෙනත් ඔය ශරීරයේ කොටසක් සමග මිශ්‍ර කරලා තෙල් වර්ගයයි හඳුන්වන කොටස් වලට දාලා මිශ්‍ර කරලා දීලා තියෙනවා පෙරේතෙක් බන්ධනය කරලා. එතකොට මුද්දේ අපි බැඳගෙන ඉන්නේ පෙරේතෙක්. මේ පෙරේතයාගේ වැඩේ මොකද්ද? ඒ පෙරේතයාගේ වැඩේ තමයි අන්නර පුද්ගලයාට මිනිස්සුන්ව ආකර්ෂණය කරලා දෙන එක. පෙරේතයාගේ වැඩේ තමයි මුද්ද දාපු කෙනා. ඒ කියන්නේ අතේ දාගෙන ඉන්න එක නෙවෙයි. මේක හදපු එකනා ඉන්නේ. හදපු කෙනාට මිනිස්සු ආකර්ෂණය කරලා දෙන එක තමයි ඒ පෙරේතයාගේ රාජකාරිය. ඒ වෙනුවට පෙරේතයාට මොනවද ගෙවන්නේ? අපි මොන හරි දෙයක් ගන්නවා නම් ඒ කෙනාට මොන හරි දෙන්න එපා. ගනු සහ දෙනු කියලා දෙකක්ම තියෙනවානේ. එතකොට මොන වගේ දේවල් දෙන්නේ? හිතන්න අමාරුයි නේද? ඒ කෙනා එහෙම නැත්නම් මේ මුද්ද දාගෙන ඉන්න කෙනාගේ ශරීරය තමයි අර පෙරේතයා ආහාරයට ගන්න. එතකොට තමන් විහිං බිල්ලක් වෙනවා වගේ දෙයක් තමයි මේ මුද්ද දාගෙන වෙලා තියෙන්නේ. එතකොට තමන් බිලලා වෙන කෙනෙක් වර්ධනය කරන්න ප්‍රචාරණය කරන්න තමයි මේ මුද්දක් භාවිතා කරලා තියෙන. මේ গুপ্ত විද්‍යා ගවේෂණයෙන් මම ලැබපු එක් අත්දැකීමක් විතරයි. මේක හුඟක් වෙලාවට මම දැක්කේ මීට වසරකට දෙකකට විතර වගේ වසරකට ආසන්න කාල සීමාවකදී තමයි මම දැක්කේ මේක වැඩිපුර මතේ තියෙනවා. ඊට පස්සේ මුද්ද පාවිච්චි කරපු අයත් කීප දෙනෙක් මගේ අතින් කියලා තියෙනවා මේ මුද්ද ගත්තට පස්සේ රුපියල් 20000කට ආසන්න ප්‍රමාණයක් දීලා තමයි මේක අරන් තියෙන්නේ. ඒක අරගෙන ටිකක් දවසක් ගියාට පස්සේ අර කෙනා කතා කරනකොට තව රුපියල් ලක්ෂ 5ක් ඉල්ලන්න. ඒ කියන්නේ මුද්ද දාලා බලන්න මේ ගුප්ත ශාස්ත්‍රයේ පැත්තෙන් මිනිස්සු කොච්චර අසරණ කරනවද කියලා. මුද්ද දාලා දැන් ඔයාලට හරි ගිහිල්ලා තියෙන නිසා අපිට තව රුපියල් ලක්ෂ 5ක් දෙන්න. ඒ විදිහට මිනිස්සු අසරණ කරනවා. හොඳම උදාහරණය මේ වීඩියෝ එක රෙකෝඩ් කරන කාලෙදී දකින්න ඇති අර කාන්තාව කපහරණයට ලක් කරනවා තැඹිලි ගෙඩියක් පෙන්නලා. මේ ගුප්ත ශාස්ත්‍රයේ පැත්තෙන් මිනිස්සු අපයෝජනය කරන විදිය. මම හිතන්නේ ඔකට නීතිමය ක්‍රියාමාර්ග මේ වෙනකොට අරගෙන තියෙන කියලා කතිකාවතක් තියෙනවා. ඒ වගේ ගුරුන් වහන්සේලා ලංකාවේ ගොඩක් ඉන්නවා. මේ මුද්දත් ඒ වගේ තමයි අපි දන්නේ නැහැ. අපිට පොඩි දෙයක් දෙනවා. හැබැයි මේ බිලිවෙන ජීවිත මේ බිලිවෙන ජීවිත එතනින් එහාට යන්නේ කොහෙටද? මේක බෞද්ධ දර්ශනයත් එක්ක කතා කරොත් ඒක වෙනම දෙයක්. හින්දු දර්ශනයත් එක්ක කතා කරොත් තවත් දෙයක්. මුස්ලිම් දර්ශනයත් එක්ක කතා කරොත් ඒක තවත් දෙයක්. ක්‍රිස්තියානි තවත් දෙයක්. මේ කිසිම කෙනෙකුට ගැලවීමක් නැති තැනකට තමයි මේ මුද්දක් පාවිච්චි කරලා යන්නේ. මම හරි කැමති මේ গুপ্ত විද්‍යා කටයුතු වලට මිනිස්සු යොමු නොවෙනවා නම් මංගව තියෙන දේවල් හරි දීලා හරි දෙයක් දීලා මිනිස්සු ගලවන්න හදන්නේ මේ වගේ තැන්වලට යොමු වෙන එක නවත්තන්න. මං වගේ මාව හම්බෙන්න කෙනෙක් ආවට පස්සේ මං තේරුම් කරලා දෙනවා මේක ඇත්තටම වැඩක් තියෙනවද? මේකෙන් කොහොමද වැඩක් කරගන්නේ? කොහොමද ඇත්තම දේවාකර්ෂණය ලබා ගන්න මේ වගේ දේවල්. දැන් හිතන්න මුද්දකින් වෙලා තියෙන දේ. මට ඒ දේ වුණා. මම මේ අත්දැකීම ගත්තා. ඒ නිසා තමයි මං හොයලා බැලුවේ. හැබැයි මම වගේ දැනුම් වපසරියක නැති පුද්ගලයෙක් තමන්ගේ කොච්චර දේවල් නැති කරගන්නේද? මේ බන්ධන වලට යොමු කරන්න මේ හරි ලස්සන විදි තියෙනවා. උදාහරණයක් ගත්තොත් මේ කෙනෙක් හම් වෙන්න යද්දී මූණ හොදගන්න මොන හරි වතුර එකක් දෙනවනම් දවස ගානේ බොන්න කියලා මොන හරි වතුර එකක් දෙනවනම් එහෙම නැත්නම් භූමියකට ඇතුළේදී යම්කිසි සීමාවක් කළා ඒ සීමාව ඇතුළේ වැඩිපුර වෙලා රඳවගෙන තියන් ඉන්නවනම් මේ වගේ බන්ධන වලට අහු වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඉඩකඩ ඒ වගේ තැනක සීමාවක හිර වෙලා ඉද්දී ඒ වගේ බන්ධනයකට අහු වෙන්න තියෙන ඉඩකඩ වැඩි. මේ වගේ දෙයකට අහු වුණා කියලා දැනගන්නේ කොහොමද? හිතන්න කවදාවත් දැකලා නැති මිනිස්සෙක් මට හැමදාම දැකලා පුරුදුයි කියලා හිතනවා. මම මෙයාව දැකලා තියෙනවද කොහෙද හරි අනේ මට මෙයාව හැම වෙලේම මතක් වෙනවනේ. පාන්දර එකට දෙකට හරි නැගිටලා අර මිනිස්සයා හොයාගෙන යන්න හිතන තත්ත්වයකටපත් වෙනවා. තමන්ගේ කසාද මිනිස්සයා ඉද්දී තමන්ගේ බිරිඳ මම ඉඳිද්දි මගේ බිරිඳ හොයාගෙන යනවා වෙන මිනිස්සෙක්ව. ඔය වගේ දෙයක් වෙනවා කියන්නේ අනිවාර්යෙන් බන්ධනයකට ලක් වෙලා. අම්මා තාත්තා අතහරින තැනට ඇවිල්ලා තියෙනවා නම් අම්මා තාත්තා අතහැරලා වෙන මිනිස්සෙක් ලොකු කරගෙන වැඩ කරන්න යනවා නම් වෙන කියන කිසිම දෙයක් අහන්නේ නැති ස්වභාවයක් තියෙනවා නම් වෙන කෙනෙක් ලොකු කරගන්නවා නම් මෑතක හම්බෙච්ච කෙනෙක්ට වසඟ වෙලා ඒ කෙනාගේ පස්සෙන් යනවා නම් දෙයියන්ගේ පිටා ඒ කියන්නේ වහල් බන්ධනයකට ලක් වෙලා තියෙන්නේ. වහල් බන්ධනයක් කරේ නැහැ කිය
ඒ කට්ටිය හැම වෙලේම කරන්නේ වහල් බන්ධනයකට මිනිස්සු නතු කරගන්න එක තමයි. ඒ වගේ කෙනෙක් දැක බලා ගන්න පුළුවන්. ඉතින් සමාජයේ ඒ වගේ කට්ටිය මට හොයාගන්න පුළුවන්. මොකද මගේ අත්දැකීම. හැබැයි ඔබ ඒ වගේ තැනකට ගිහිල්ලා හිර වුණොත් හරි අමාරුයි වහල් බන්ධනයකට අහු වෙලා ඉන්න කියලා කියන්න. ඒක තමයි ගොඩක් වෙලාට මේ গুপ্ত ශාස්ත්‍රයේ තියෙන ගැටලුව. මිනිස්සු පාලනය කරන්න මේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඒ පාලනය වෙන්නේ හොඳටද නරකටද හිතා ගන්න අමාරුයි. එතකොට දැන් ඔය කියන මේ දැන් උදාහරණයක් විදිහට දැන් කාලිංග ඒවැනි මුද්දක් පැළඳගෙන ඉන්නකොට එහි බලපෑම කාලිංගට විතරද නැත්නම් කාලිංග වටේ ඉන්න කට්ටියටත් ඒකේ බලපෑම එනවද? ඒ කියන්නේ උදාහරණයක් විදිහට දැන් මම බය වෙලා ඉන්නේ මේ වෙලාවේ. කාලිංගට ඒ වගේ දෙයක් වුණාම අපිටත් එහෙම දෙයක් ඒත් දන්නේ නැහැ කියලා. මගේ අතේ ඒ විදිහ දෙයක් තියෙනවා නම් මගේ ඉන්නේ අමනුෂ්‍යාත්මයක්නේ. අමනුෂ්‍ය ආත්මවලට අපි සූක්ෂම ශරීරයක් තියෙන. හැබැයි ඒ කට්ටියට යම් කිසි දේවල් කරන්න පුළුවන්. ඒ කට්ටියට යම් කිසි දේවල් කරන්න පුළුවන් ඒක අත්දැකීම. ඒ වගේ කට්ටිය ගිහිල්ලා ඔය විදිහට මනස් පාලනය කරන්න ඒ වගේ දේවල් වලට යොමු වෙන්න පුළුවන්, ලෙඩ කරවන්න පුළුවන් වෙන කෙනෙක් වෙනුවෙන්. දැන් හිතන්නකෝ මේ කියන්නේ ඩීල් එකක්. මම ඔයාගාවට මිනිස්සු ගේනවා මට මොන හරි කන්න දෙන්න ඕන. මෙතන ඇත්තම කතාව ඒක නෙන්නේ මේ പ്രേත ආත්මයක් සමග යන ඩීල් එකක් මේ යන්නේ. එතකොට ඒ ඩීල් එකේදී പ്രേතය අර කෙනාගාවට මිනිස්සු ගෙන්නලා දෙනවා. හැබැයි ඒ වෙනුවට මේ මුද්ද පාවිච්චි කරගෙනගේ ශරීරය බන්දලා දෙනවා. බන්දලා දෙනවා කියන්නේ ශරීරයේ සාමාන්‍යයෙන් പ്രേතාත්ම අපි කනවා කියලා සැලකන්නේ අසුචි මල මූත්‍ර ඒ වගේ ශරීරයේ වර්ධනය වෙන වෙනත් අපද්‍රව්‍ය තමයි පාවිච්චි කරනවා කියලා කියන්නේ. ඒ වගේ දේවල් මට කන්න දෙන්න. ඒ වගේ කෙනෙක් හරි ලේසි අඳුනගෙන ශරීරේ මාර ඉක්මනට කෘෂ වෙනවා. කෘෂ වෙලා ඒ කට්ටියගේ අසනීප තත්ත්වයන් ඇති වෙනවා. එතකොට කියන්නේ සාමාන්‍ය අසනීප තත්ත්වයන් එක්ක සෙම්සොටු ආදිය වැඩි වෙන්න පුළුවන්, මල මූත්‍ර ආදිය වැඩි වෙන්න පුළුවන්, ඒ ආසාදන ඇති වෙන්න පුළුවන්, ලප කැලල් තුවාල වන ඇති වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වලින් දැනගන්න පුළුවන් යම් කිසි කෙනෙක් ගාවට ගිහිල්ලා කෙනෙක්ට ලප කැලල් තුවාල වන එහෙම ඇති වෙන්න පටන් ගත්තා කියලා කියන්නේ අනිවාර්යෙන් මොන හරි කොරලම තම නැති වෙන්න නම් විදියක් නැහැ. හැබැයි එතකොට වා තීරණය කරන්න මංගාව තිබ්බත් ඇති ඒ විදිහ අශුද්ධ දෙයක් ළඟ ඉන්න කෙනෙකුට පැතිරෙන්න. හරි. ඒ කියන්නේ බොහොම පරිස්සමෙන් මේ ගනුදෙනු කරන්න ඕනේ විෂයක් තමයි මේ গুপ্ত ශාස්ත්‍රය කියලා කියන්නේ. මේ එතකොට කාලිංග සඳහන් කරා මේ විදිහ මුද්දක් තමයි මම කලින් භාවිත කරේ කියලා. දැන් අපිට අර කලින් කතා කරපු දේවල් වලට වෙනස් විදිහට එහෙම නැත්නම් මිනිස්සුන්ට හොඳ විදිහට බලපාන මුද්දක් භාවිත කරනවා නම් කොහොමද කරන්න පුළුවන්? මුදු කියන ජාතිය අවශ්‍යතාවයක් නැහැ ඇත්තරම. ඔය සමහරක් දේවල් මම දකින්නේ සහ අත්දැකලා තියෙන්නේ රංගපානවනම් කෙනෙක්ට රංග වස්ත්‍රාභරණ ඕන කරනවනේ. චරිතයක් ඩිවලොප් කරන්න, චරිතයක් වර්ධනය කරගන්න කෙනෙක්ට රංග වස්ත්‍රාභරණ ඕන කරනවා. සාමාන්‍යයෙන් රජ කෙනෙක් නම් ලොකු ඔටුන්න. එහෙම නැත්නම් වෙනත් අයෙක් නම් උදාහරණයක් ගත්තොත් වදකයෙක් නම් ලොකු කඩුවක් බෙල්ල කපලා දාන්න. ඔය විදිහට ආරෝපණය කරගන්නවා මම හොඳ වැඩෙක් කියලා පෙන්වන්න. සමහරක් වෙලාවට මාල වෙන්න පුළුවන්, මුදු වෙන්න පුළුවන්, සුර වෙන්න පුළුවන් බහුතරයක් හරි අපූර්වට ප්‍රදර්ශනය කරනවා. ප්‍රදර්ශනය කරපුවම අනික් කෙනා තියෙන ලස්සන රංගපෑමක් නෙමේ මේක. කියන්නේ මෙයා ඇත්තටම මේක පෙන්වනවා. මෙයා ගාව මේ දේවල් තියෙනවා, මේ දේවල් තියෙනවා. භෞතික දේවල් ගොඩක් තියෙනවා. ඒ නිසා මෙයා වෙන්න ඇති. මෙයා මෙහෙම වෙන්න ඇති. මෙයා මෙහෙම ගුණවත් කෙනෙක් වෙන්න ඇති. මෙයා මෙහෙම ශක්තිමත් කෙනෙක් වෙන්න ඇති. මෙන්න මේ විදිහේ මහා බල සම්පන්න කෙනෙක් විදියට වෙන්න ඇති කියලා රඟපාලා පෙන්නනවා. අපි චරිතයක් ගත්තොත් චරිතයක් හදද්දි නාට්‍යයක ඒ විදිහට තමයි රංග ප්‍රස්තාවන පාවිච්චි කරන්නේ. එතකොට මම මුද්දක් පාවිච්චි කරොත් වෙන මමත් ඒ විදිහේ රංග ප්‍රස්තාවනය පාවිච්චි කරා හා සමාන වෙනවා. එතකොට මම මුදු වලට යන්නේ නැහැ. පොඩි සුරයක් පාවිච්චි කරන්න පුළුවන්, තෙල් එකක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ආධ්‍යාත්මික පැත්තට යමු. එහෙම නැත්නම් මේ සේරම අවශ්‍ය වෙන්නේ නැහැ. Tamanට ආධ්‍යාත්මිකව ඉදිරියට යන්න පුළුවන් නම් කිසි ගැටලුවක් නැහැ. මේ කිසිම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි අපිට ප්‍රශ්නේ අපේ මේ තියෙන සමාජ ක්‍රමයක් එක්ක අපිට මේ ආධ්‍යාත්මික ගුණ වගාවට යන්න විදිහක් නැහැ. කොහෙන් හරි අපිට තල්ලුවක් ඕන කරනවා. මම මේ තල්ලුවට හොඳම ප්‍රවේශය විදිහට දකින්නේ මේ තෙල් වර්ග ටික. ඒ නිසා තමයි මම මේ තෙල් වර්ග කීපයක් ප්‍රොමෝට් කරන්නේ. හැබැයි මේක ප්‍රොමෝට් කරන්න ගත්තට පස්සෙත් මම දැක්කා මේක විවිධ තැන් වලින් විවිධ විදිහට අපයෝජනයෙන් ලක් කරනවා. තෙලුත් අපයෝජනයෙන් ලක් කරනවා වගේ වැඩක් වෙලා තියෙනවා. විවිධ නම් කිය පරම්පරාවල නැති තෙල් වර්ගවල නම් කිය අලුතෙන් තෙල් හදනවා කිය හරි අමුතු මාෆියාවකට ඇවිල්ලා තියෙනවා මේ මිනිස්සුන්ගේ තියෙන සල්ලි ටික කඩා ගන්න. එතකොට ප්‍රශ්න ගොඩක් තියෙනවා. මම ඒකයි සමහරක් වෙලාවට ඔය මුදු එහෙම පස්සේ යමු වෙන්න එපා කියලා කියන්නේ. මේ වගේ දේවල් පස්සේ යමු වෙන්න එපා කියලා කියන්නේ තේරුමක් නැති නිසා ඇත්තටම. තේරුමක් තියෙනවා නම් මම දැකලා තියෙන ලංකාවේ ඉන්න සුපිරිම වැඩෝ මම දැකලා තියෙනවා. අපි
කතාවට කියන්නේ ලංකාවේ සුපිරිම වැද්දෝ ඒ කිසිම කෙනෙක් අතක නූලක්වත් පළඳින්නේ නැහැ. අතක නූලක්වත් පිරිත් නූලක්වත් පළඳින්නේ නැති මිනිස්සු අන්න ඒ කට්ටියට බය වෙන්න මොකද ඒ තමයි මන් දැකපු සුපිරිම වැද්දෝ. මුදු වර්ගවලට භාවිත කරන තෙල් වර්ග ගැන කතා කරමින් හිටියා. ඊට පස්සේ අපි මේ තෙල් වර්ග ගැන කතා කරනකොට තව කියන්න තියෙන දෙයක් තමයි මේ රාජහත කියන තෙල් වර්ග. මොනවද මේ රාජහත කියන තෙල් වර්ග භාවිත කරොත් මේ රජකම දක්වා යන්න පුළුවන් කියලා මිනිස්සු කියනවා. ඇත්තද කතාව? තෙල් පාවිච්චි කරලා රජකම දක්වා යන්න පුළුවන්ද? ඒකට මං ඉස්සෙල්ලා උත්තර දීලා පටන් ගන්නකෝ. රජකම දක්වා ගියපු තෙල් භාවිතා කරපු දෙදෙනෙක් මගේ පරම්පරාවේ මම අත්දැකලා තියෙනවා. කතාව තියෙනවා. කතාව විතරක් නෙවෙයි අත්දැකලා තියෙනවා. ඒකේ ඉතුරු තෙල් කොටස් පවා මං ගාව තියෙනවා. මේ පාවිච්චි කරපු තෙල් වර්ග. ලංකාවේ හිටපු ජනාධිපතිවරු දෙදෙනෙක් පාවිච්චි කරපු තෙල් වර්ග දෙකක් ගැන අපේ පුස්කොළ පොත්වල සඳහන් වෙලා තිබුණු තෙල් වර්ග දෙකක් ගැන භාවිතා කරපු ආකාරය ගැන ගුණදොස් අපේ පරම්පරාවෙන් ඇවිල්ලා තියෙනවා. එතකොට තෙල් වර්ග පාවිච්චි කරලා යම් කිසි අවස්ථාවක රජකම දක්වා යන්න ඒ තෙල් වර්ග පාවිච්චි කරන්න පුළුවන්. ඒක හරි. ඒක මම පිළිගන්නවා. ඊළඟ ප්‍රශ්නේ. රාජහත. රාජහත කියලා කියන්නේ මහා රාජ තරංගනී, මහා හෙන රාජ තෛලය, මහා චින්තාමාණික්‍ය තෛලය ඔය විදිහට රාජගණයේ තෙල් වර්ග 7ක් මෑත සමාජයේදී ඇවිල්ලා තියෙනවා ප්‍රයෝජනයට. කියන්නේ මේ තෙල් වර්ග 7ම එක ලොකට් එක්ක දාගෙන පලන්දගෙන පාවිච්චි කරන්න කියලා. ඒ කියන්නේ රාජගණයේ ගුණ තියෙනවා, රජුන් හා සමාන වෙනවා, ස්ථානවලට ගියපහම රජෙක්ට වගේ සැලකිල්ල හම්බෙනවා, හැම දෙයකින්ම හිතූ පැතූ සම්පත් ලබා දෙනවා, හිතන්නේ මොනවද ඒ දේවල් වෙනවා. ඒ විදිහේ කතන්දර ගොඩක් තියෙනවා මේ තෙල් වර්ග 7 පාවිච්චි කරනවා නම්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ගිහාන් ඔය රාජහත යනු මොනවද කියන කාරණාව. උදාහරණයක් ගත්තොත් දැනට පාවිච්චි වෙන රාජහත නෙමෙයි මගේ පරම්පරාවේ වට්ටෝරුවල තියෙන රාජගණයේ තෙල් වර්ග 7. මම ඒක කියන්නේ නැහැ. අවශ්‍යතාවයක් නැහැ. රාජහත පළඳින්න කෙනෙක්ට සුදුසුකම් තියෙන්න ඕන. ඒ සුදුසුකම් තියෙන කෙනෙක් හම්බුනොත් මම කියනවා මෙන්න මේ විදිහේ තෙල් වර්ග තියෙනවා. මේ 7ම වට පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහේ දෙයක් කරන්න පුළුවන් කියලා මට ඔප්ෂන් දෙන්න පුළුවන්. මෙන්න මේ තෙල් වර්ග මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහේ ගුණයක් දෙන්න පුළුවන්. එහෙම කියන්නේ යම් කිසි කෙනෙක් මගෙන් ඇවිල්ලා කියනවා නම් මට දේශපාලනය කරනවා, මට මේකෙන් ඉදිරියට යන්න ඕන. එහෙම නැත්නම් මම මේ විදිහේ වෘත්තියක් කරනවා, මම මේ වෘත්තියෙන් ඉදිරියට යන්න ඕන. එහෙම නැත්නම් මගේ මෙන්න මේ විදිහේ බලාපොරොත්තුවක් තියෙනවා. මේ බලාපොරොත්තුවට ගැලපෙන්න මම මොනවද කරන්න ඕන? එහෙම කිව්වොත් තමයි ඒ කෙනාට ගැලපෙනව නම් මම දෙන්නේ. උදාහරණයක් ගත්තොත් අර කලින් කිව්වා වගේම යම් කිසි කෙනෙක්ගේ රජස් ගුණයේ මානසිකව වැඩි වෙලා තියෙනවා නම්, ඒ කියන්නේ අධික ක්‍රෝපයටපත් වෙන කලහකාරී පුද්ගලයෙක් නම් ඒ කෙනාට ඔය දැන් කියන රාජහතේ හෙන රාජ තෙල් එකත් එක්ක ඉතුරු තෙල් ටික ලබා දුන්නොත් මොකද වෙන්නේ? හෙන රාජ තෙල් එකේ මම කියලා තියෙනවා ඒ කෙනාගේ ක්‍රියාකාරීත්වය අධික කරනවා කියලා. එතකොට ඒ කෙනාගේ ප්‍රකෝපකාරී ගති ස්වභාවය වැඩි වෙනවා. එහෙම වුණොත් ඒ කෙනාට දියුණුවක්ද හානියක්ද වෙන්නේ? ඒක නා අනිවාර්යෙන් කෝපයට පත් වෙලා මිනිස්සුත් එක්ක අඩදබර කරගෙන එහෙම දෙයකට රාජගණයේ තෙල් එකක් කියන්න පුළුවන්ද? ඒ කෙනාට රාජහත දීලා ඒ කෙනාට අවඩක් වුණොත් වටේ ඉන්න මිනිස්සු සේරම දමලා ගහලා ගියා මෙයාත් එක්ක වැඩ කරන්න බෑ එහෙම කියලා එයාගෙන් ආකර්ෂණයට වඩා විකර්ෂණයකට පත් වුණොත් ඒ කෙනාට රාජහත දැම්ම කියලා ගුණයක්ද වෙලා තියෙන්නේ? නැහැ. ඒ නිසා තමයි ඔය රාජහත නෙමෙයි කෙනෙක්ට ගැලපෙන තෙල් වර්ග තියෙනවා. මානසික ස්ථාවර කරන්න ඊට අමතරව හිතූ පැතූ සම්මත් ලබා දෙන්න අවශ්‍ය නම් ඒ යම් කිසි ගමනක් තියෙනවනේ ඒ ගමනට යන්න ස්ථාවර වෙන්න. උදාහරණයක් මම අර කිව්වේ හෙන රාජ තෙල් එක දෙන්න බැරි කෙනෙක්ට රාජතරංගනේ තෙල් එකත් එක්කම චින්තාමාණික්ක තෙල් එකක් දෙනවා. තමන්ගේ සිතුවිල්ල රැකගෙන ඒක ආරක්ෂා කරගෙන ඒ සිතුවිල්ල සාර්ථක කරගන්න ඕන කරන පාර හදලා දෙන්න චින්තාමාණික්ක සහ රාජතරංගනේ තෙල් දෙකෙන්ම කරන්න පුළුවන්. එකින් සිතුවිල්ල රැකගෙන යනවා, අනිකෙන් සිතුවිල්ලට අවශ්‍ය කරන බාධාවන් ඉවත් කරලා සිතුවිල්ල සාර්ථක කරගන්න අවශ්‍ය පාර හදලා දෙනවා. ඔය තෙල් වර්ග දෙකක් විතරක් පාවිච්චි කරලා 3ක් 4ක් ඔය විදිහට පාවිච්චි කරන්න පුළුවන් අවශ්‍යතාවය තියෙනවා නේද? හැබැයි මේ හැම දෙයකම ගුණයක් තියෙන, මේ හැම දෙයකම ගුණයක් තියෙන එක තෙල් එකක් තමයි මම ඔය අවස්ථා කීපයකදී කියන්නේ මහා හස්ති රාජ තෙල් එක. මහා හස්ති රාජ තෙල් එකේ මේ හැම ගුණයක්ම තියෙනවා. ලෞකික ලෝකෝත්තර ගුණ දෙන විදිහට හදලා තියෙන තෙල් එකක්. හැබැයි රාජහත වෙනව ගත්තොත් අපේ පරම්පරාවේ තියෙන රාජහත වෙනයි. එතකොට කෙනෙක්ට යම්කිසි තෙල් වර්ගයක් ලබා ගන්න ඕන නම් කරුණා කරලා පරීක්ෂා කරලා බලන්න තමන්ට ඒ තෙල් එක ගැලපෙනවද නැද්ද කියලා. තෙල් වර්ග වලින් ලැබෙන ආරක්ෂාව ගැන අපි දීර්ඝ වශයෙන් කතා කරානේ. දැන් තෙල් වර්ග වලින් ලැබෙන ආරක්ෂාව ගැන කතා කරද්දී අපිට ඉන්නවා සමහරක් වෙලාවට මිනිස්සුන්ට ඉන්නවා මේ හතුරු කියලා જાතියක්. මේ අය අනවින කොඩිවින කරනවා කියනවා, දේවාල ගාන යනවා කියනවා. එතකොට මේ තැන්වලදී මේ අපි අහලා තියෙන දෙයක් තමයි මේ පිල්ලි වගේ දේවල්.
ඇත්තර මේ පිල්ලිවලින් ආරක්ෂාව ගන්න පුළුවන්දොය තෙල්වලි. ගොඩක් තෙල්වර්ග තියනවා අනවින කොඩින හූනියම් පිල්ලිවලින් ආරක්ෂා වෙන්න කියලා පාවිච්චකන විශේෂම හෙනරාජ තෙල්ලෙක් ගත්තත් එහෙම චින්තාමානික තෙල්ලෙක් ගත්තත් එහෙම ඒ විදිහේ තෙල්වර්ග කීපයක් තියෙනවා මේ කොඩින වලින් බේරෙන්න පුළුවන් තෙල්වර්ග පිල්ලිවලින් බේරෙන්න පුළුවන් තෙල්වර්ග ගොඩක් තියෙනවා. එතකොට මේ පිල්ලි කියලා කියන්න ඇත්තර මොකක්ද මේ පිල්ලි කියල ගත්තොත් උදාහරණයක් ගත්තොත් සාමාන්‍ය තේරණ දිහට කිව්වා යම් කිසි ජේවීහෝ අජීවී කොටසකට යම් කිසි ගුප්ත බලයක් ගුප්ත දෙයක් බන්ධනය කරලා ඒ කෙනට යම් කිසි කාර්යයක් දෙනවා ගිහිලා ඉෂ්ට කරන්න කියලා උදාහරණයක් කියන ගත්තොත් මැරච්ච සතෙක් කැරගෙන ඒ සතාට ගුප්ත ආත්මයක් එමනතම් ආත්මයක්කෝ ප්‍රේතාත්මයක් මක්කෝ ආත්මයක් බන්ධනය කරලා ඒ කෙනට කියනවා මේ දෙ කරලා එන්න කියලා මේ කෙනට ගිල මේ දේ කරලා එන්න ඒදේ කරලෙන්න කියලා යවන යම්කිසි ද්‍රව්‍යයට හෙමනත්තන්ගේ ජීවී හෝ අජීවී කොට සට මොකද ජීවී හෝ ජීවී කියලා කියන්නේ පිල්ලිම නොවන ජීවීදයකට යම්කිසි බන්ධනයක් කළ කරන්න පුළුවන් දේවල් තියෙනවා පිල්ලි හා සමානම නැති වුණා ඒවගේ දේවල් තියෙන කෙටියෙන් අර්ථගතනය කරොත් පිල්ලියක් කියලා අඳුන්වන්න පුළුව ජීවී හෝ ජීවිදයකට යම්කිසි ආත්මයක් බන්ධනය කරලා යම්කිසි කාර්යයක් ඉෂ්ට කරන්න යවනකට පිල්ලියක් යවනවා කියලා අර්ථ දක්වන්න පුළුවන්. එතකොට ඔය කියන දේවල් ඇත්තද එහෙම කරන්න පුළුවන් දෙ කියන්නේ එම මේ මිනිස්සුන්ට කොඩිවිඩයක් කරනවාගේ අප හිතමක කවරුහරි කෙනෙක්කින්න බොහොම සාමකාමීව බොහොම මෛත්‍රී සහගතයත්තව ජීවත්තන මනුස්සෙක්කින්න. අපි ඔය විදිහට පිල්ලියක් භාවිත කරනවා කියලා ඔහොම අමනුෂ්‍ය ආත්මයක් ගෙනල්ලා එක බන්ධනය කරලා ඔය විදිහට යවනවා ඒ කෙනට අපි අවැඩක් කරන්න කියලා. ඉතින් අපිට මේ ස්වබාදහ අපි දිහා බලන් ඉන්න ඕනේ ඔය වගේ දේවලට ඉඩ දෙයිද. කරුමයක් තියෙනවන ගෙවන්න වෙනවනේ ඒ කරුම ගෙබන්න විදියක් සමහරක්ලට පිල්ලියක් වෙන්න පුළුව ගුප්ත විද්‍යාත්මකව ගත්තොත් මම අත්දැකල තියනව සමහරක් කලට මේ දැන් මේ ඇතකති කරලා තියෙනව ඉබ්බගේ ගුරුකම ඉබ්බෙක්ට මතුරලා ඒ කෙනට මෙන්න මේ විදිය කරදරයක් කරන්න කියලා යවන අවස්ථාවන් මඟ ඉබ්බගෙන් කරන පිල්ලිය දැකලා තියෙනවා. හැබැයි මෑත ඉතිහාසේදී ඔය ඔබෝය අර්ථ දක්වන තරම ලොකු පිල්ලි උදාහනක කුමාර පිල්ලි හෙම කළ ගැන මනුෂ්‍ය දරුවෙක් කරගෙන ඒ කෙනාව පිල්ලියක් විදිර සකස් කරල යවනය හම මෑත කාලේ මන්නන් දැකලන්න හැ. ඉස්සරක් තිබුණා ඉස්සරේ දේවල් කරා කියලා මං අහලා තියෙනවා. හැබැයි මෑත කාලේ එහෙම දේවල් කරා කියලා හෝ කොතනකවත් සඳහන් වීමක් මට දැනගන්න හම්බෙලා නැහැ. එහෙම කරන කෙනෙක් ඉන්නවනම් කිසි ප්‍රශ්නයක් නැහැ දැනුවත් කරන්න මෙන්න මෙයා මේ විදිහට කරා මෙන්න මේක නතාම කරනවා කියලා දැනුවත් කරන්න. ඒ වගේ දෙයක් යම් කිසි පරම්පරාවක තිබුණත් මම හොඳටම දන්නවා මෑත කාලීන වෙද්දී ඔය නරක ශාස්ත්‍රය කියන දේ ගොඩක් තැන් වලින් අත්හැරලා යන්නේ. අත්හරවනවා සමහරක් පොස්කොලපොත් තිබුණොත් සමහරක් මන්ත්‍ර තිබුණොත් ලියපු දේවල් තිබුණොත් සේරම ගිනි තියලා තමයි ඊළඟ ගුරුවරයා ඊළඟ ගෝලයට බාර දෙන්නේ. හේතුව මගෙත් අත්දැකීම් තියෙනවා සමහරක් බන්ධන තියෙනවා ඒ දේවල් පෙන්නනවා මේක තමයි මේ නම කියලා මෙන්න මේ බන්ධනය කියලා. එහෙම අනිත් පැත්තට ගිනි තියලා දානවා. දෙන්නේ නැහැ නරක ශාස්ත්‍රය. ඒ නිසා ඒ නරක ශාස්ත්‍රය ගොඩක් භයානක තැන් මගහැරලා මේ වෙද්දි තියෙන බොහොම සුළු ප්‍රමාණයක්. ඒකින් ජීවිතයකට බලපෑමක් කරන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් අමනුෂාත්මයක් කියලා ගන්න සාමාන්‍ය අංශු පදාර්ථත් එක හැදිච්ච සෙවුම් දෙයක්නේ. ඒ සෙවුම් දෙයකට මේ අපි වගේ තද දෙයකට බලපෑමක් කරන්න පුළුවන්. මේ සෙවුම් දෙයකට ඇවිල්ලා ගහන්න පුළුවන්. හැබැයි ඔය සෙවුම් දෙයට පුළුවන් අපිට යම්කිසි ලෙඩක් ඇති කරවන්න. යම්කිසි හානියක් ඇති කරන්න. ඒ හා සමාන එයාගේ පොඩි සෙවුම් දෙයක් ඇති කරලා ලෙඩක් ඇති කරවලා යම්කිසි බලපෑමක් ඇති කරන්න පුළුවන්. එහෙම නැත්තම් ඔයාට පහර දෙන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් මගේ ඇඟට ඇතුල් වෙලා අර කෙනාගෙන සිතුවිලි ඇති කරවන්න පුළුවන්, තරහක් ඇති කරවන්න පුළුවන්. පහර දෙන්න ගිහිල්ලා මේ කෙනාට මොන හරි අවඩක් කරන්න ඕන කරන සිතුවිලි ටික ඇති කරවන්න පුළුවන් ඒ සියුම් වූ ආත්මයකට. එහෙම දේවල් අදටත් තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒ දේවල් ඔය කියන ආකාරයෙන්ම කරන්න පුළුවන් පුද්ගලයෝ ඉන්නවද කියන එක. මෑත කාලයේදී ඉන්නවද කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. මම දැකලා තියෙන අය නම් කිසිම කෙනෙක් නරක ශාස්ත්‍රය පාවිච්චි කරන කට්ටිය නෙවෙයි. හැබැයි නරක පාවිච්චි නොකරනවා කියන්නේ ඒකට ඒ ශාස්ත්‍රය නොදන්නවා නෙවෙයි. ශාස්ත්‍රය දන්නවා. හැබැයි ඒයින් වෙන අවඩ දන්න නිසා ශාස්ත්‍රය පාවිච්චි කරන්නේ නැහැ. දැනට ඉන්න කට්ටිය සමහරක් වෙලාවට මේ ඔය ලංකාවේ සමහරක් චරිත ඉන්න ප්‍රසිද්ධ චරිත පොඩ්ඩක් ඔය ගිහිල්ලා මේ දෙහිගෙඩියට ඉදිකට්ටක් ගහලා එහෙම නැත්නම් ඉදිකට්ටක් එපා දෙහිකට්ටක් කනලා වගේ ගිහිල්ලා ඔය ඉන්න මිනිස්සයාගේ ඉස්සරහට විසික් කරන්නකො ආය 7 අවුරුද්දක් යනකම් ඔය මිනිස්සයා යනවා දේවාල පස්සේ. ඕක මේ දවස්වල නම් තියෙන මානසික ගැටලුව. හැබැයි ඇත්තටම එහෙම කරන දේවල් කරන උදවිය මේ මෑත ඉතිහාසයේ මට හම්බ වෙලා නැති තරම් පාරම්පරිකව ගිහිල්ලා ඇසුරු කරලා හොයලා බලද්දිත් ඒ තිබුණු මන්ත්‍රත් ගොඩක් අය විනාශ කරලා තියෙනවා. ඒ නිසා එච්චර තදබල දේවල් කරන්න පුළුවන් අය ඉන්නවද කියන එක ගැටලුවක්.
ඉතින් ගුප්ත විද්‍යාව කියල කියන්නේ ඇත්තටම සෑහෙන ප්‍රසවත් ඒවගේම කුතුහලය දනවන සමහර වෙලාවට බය හිතන විදිහ විෂයක්. ඉතින් මේ විෂය හා සම්බන්ධව අපිට තියෙන ගැටලු නිරාකරණය කරගන්න අද දවසේදීත් අපේ ගුප්ත විද්‍යා ගවේශක කාලිංග සේනානායක අපිට සහයෝගය ලබා දුන්න මේ ප්‍රශ්නවලට නිවැරදි උත්තර ඒවගේම නිරවුල් උත්තර ලබා දුන්න. ඉතින් මෙවැනිව ප්‍රශ්න කිරීම එක්ක මෙවැනිම වැඩසනානක් එක්ක අපි නැවතවතාවක් සම්බන්ධ වෙන බලාපොරොත්තු වෙනවා කාලිංග සේනානායකත් එක්ක. ඉතින් මේක තමයි ගුප්ත විද්‍යාව, මේක තමයි ආශ්චර්ය, මේක තමයි පුදුමය, මේක තමයි බය, මේ හැමදේම එකතු කරපු තවත් ලස්සන වැඩසටහනකින් අපි නැවතත් මුණ ගැහෙමු.